good morning Mary ගොළු ගොළු. කොට නොයේකුත් සිතුවිලි කෙල්ලගේ හිතට එනවා. කෙල්ල බල මම මේ කියන්නේ කෙල්ල බලාපොරොත්තු වෙනවා මලක් කඩලා කන ආස්සේ මෙහෙම ගහලා උම්ම එකක් දෙයි කියලා. ගෑනු අමුතු කෙක්කයක් ආව කොල්ලට. අනේ අනේ. හරි ගෑණි රැයට බලාපොරොත්තු වෙනවා තමන්ව තුරුළු කරන් නිදාගයි කියලා. මු අනිත් පැත්තට දුන්න බදාගෙන බුදිනවා. කැලෑවක් ඇතුලේ මේ දෙන්නට යන්න සිද්ධ වෙනවා තමන්ගේ රාජ්‍යට. මේ කැලෑවට ඇතුළු වෙනකොට මේ කැලෑව ඇතුලේ ඒ ඇතුළු වෙන තැනම වගේ ඉන්නවා ලොකු හස්ති රාජේ. ලොකු හස්ති රාජයෙක් ඉන්නවා මද කිපිච්ච ඇතෙක්. ඊටාම දරුණුයි එන හැම මිනිස්සයක්ම මරලා දානවා. ඒ මද කිපිච්ච ඇතා මේ දෙන්නව දැකලා මේගොල්ලොන් ඉස්සරහට පස් කාගෙන දඟලගෙන එන්න පටන් ගත්තා. චුල්ලේ බය වුණාද? නංගි පැත්තකට වෙන්න මම බලා ගන්නවා. චුල්ල දනුද්දර දෙකට නැමිලා ගත්තා දුන්නයි ඊත. හරි. ගත්තයි දුන්නයි ඊතලේ අරගෙන මෙහෙම කළා දුන්නේ තියලා චස් ගාලා තිබ්බා. ඇතාගේ කුඹෙන් බැහැලා පස්සෙන් මතුන චස්. ඇතා එතනමයි. අපිට ඒකෙන් කිව්වේ ඇතාගේ වැඩ ගැනද චුල්ලගේ වැඩ ගැනද? චුල්ල කියන්නේ පට්ට පොරක්. හැබැයි මිනිහා කොච්චර බං මේ ඔය වගේ වැඩ දන්නවා. දුනු වලින් කෙල පැමිණියත් ඔහු දනුද්දරයයි ලබා නාමේ හෝඩි පොතවත් කියවලා නැත අහම්බෙන්වත් ඉතින් ප්‍රේමී. ඌ රොමැන්ටික් නෑ බං. දැන් ගෑණි බලාපොරොත්තු වෙන්නේ කැලේ ඇතුලේ යනකොට අනේ මේ හනිමූන් එකට ඇවිල්ලා වෙන්න ඇති. ඇයි අලුත බැඳපු කපල් එකනේ ඉතින් අර කැලේ මැද්දේ තනිපංගල මේ කෙල්ලයි කොල්ලයි යනකොට නොයේකුත් සිතුවිලි කෙල්ලගේ හිතට එනවා. කෙල්ල බල මම මේ කියන්නේ කෙල්ල බලාපොරොත්තු වෙනවා මලක් කඩලා කන ආස්සේ මෙහෙම ගහලා උම්ම එකක් දෙයි කියලා. ගෑනු අමුතු කෙක්කයක් ආව කොල්ලට. අනේ අනේ. හරි. ඌ අප්පුඩිය කොකිය. හරි. පොතේ එතකොට ගෑල්ලම යාසයි නේද වගේ දේවල් වලට. ඈ එහෙනම් ඔබ ගෑල්ලම ඉන්නේ මේ පොඩ්ඩක් හොයලා බලන්න. හරි. පොඩ්ඩක් ඉතින් එහෙම මේ ගෑල්ලම හැරි කැමති අර තමන්ව තොරළු කරගෙන නිදා ගන්නවට කියන්නේ. අරෝ එහෙම නෙමෙයි. ගෑණි මලක් කඩලා මෙහෙම ගහයි කියලා බලාපොරොත්තු වෙන්නේ තඩි කොටියෙක් මරලා ගෙනත් තියෙනවා ගෑණිගේ ඉස්සර. ගෑණි බය වෙනවා. හරිද? ගෑණි රැයට බලාපොරොත්තු වෙනවා තමන්ව තොරළු කරන් නිදාගයි කියලා. මු අනිත් පැත්තට දුන්න බදාගෙන බුදිනවා. ඉතින් මු මේ වගේ රොමැන්ටික් නැති පොරක් වෙනකොට ගෑණිගේ හිතේ චූටි අවුලක් තියෙන්න ඇති. මම මේ මන මේ කතාව කියන්නේ මම චුල්ල දනුතර ජාතකයේ නොකිය ජාතකයේ පොඩ්ඩක් ඊට වඩා වෙනස්. ඉතින් මේ දෙන්න ඔහොම යනකොට අතර මගදී ඉතින් ආදරය කරමින් යන්නේ කැලේ ඇතුලේ ආදරය කරන වචන ටික තමයි පුතේ කියන්නේ අර ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සැදිමෙලතා මණ්ඩපයෙන් චන්ද්‍රා තප ඛණ්ඩිත වේ හිරු රැජිඳුගේ මේ වගේ මාර ලස්සන වචන ටිකක් කියලා අර ගෑණි කියන කෝකිල හඬ කන් පිනවයි නන්සරේ ඉතින් ඔහොම කිය දැන් දෙන්න ආදරය කරමින් යනවා. ඔහොම යන අතරේදී මෙන්න මේ වනාන්තරය වැදි රජෙකුගේ අඩවියක්. වැදි රජෙක් ඉන්නවා මේ කැලෑවේ කළු දෑරි උස මහත හැඩි දැඩි පෙනුමක් තියෙන වැදි රජෙක්. ඒ වැදි රජාට ඉන්නවා පරිවාර වැද්දෝ සෙට් එකක්. ඒ සෙට් එකත් එක්ක වැදි රජා එනවා හම්බුණා මේගොල්ලෝ. හම්බුණාම කියනවා මාගේ අවසරයක් ගන්නතෝ මාගේ මේ වන රජදහනට කාටවත් එන්න අපිට තියන්නේ නැහැ. කාගෙන් අවසරයක් අරගෙනද මගේ රජදහනට ඇතුළු වුණේ. චුල්ලෙත් ලේසි පාසු පොරක්ද? යකෝ උන්ගේ තාත්තගේ රට. උගේ තාත්තගේ රට මේක. මේක මගේ පිය රජතුමාගේ රාජ්‍ය. මේ රාජ්‍යයේ අස්සක් මුල්ලක් නෑර යන්න මට ඉඩ තියෙනවා. මට යන්න පුළුවන් මගේ කුමාරිකාවත් එක්ක ඕනේ තැනක. වැද්ද බැලුවා කවුද ඉන්නේ? කුමාරිකාවක්. දැක්කම මාරම ලස්සනයි. චුල්ලේ කවදාවත්ම රොමැන්ටික් වචන කියලා නැති වුණාට වැද්දා රොමැන්ටික්. මේ සුරූපී කුමාරිකාව ඉතාම අගනවා මගේ මේ රජදහනේ අගරැජන කරගන්න පුළුවන් ඔබ ඉතාම ලාලිත්‍ය සම්පන්න කුමාරිකාවක්. ඔබ කැමති නම් මගේ රජදහනේ ඉඩ තියෙනවා ඔයාට එන්න පුළුවන් මාත් එක්ක ඉන්න. කොල්ලා
ඔයාගේ බිසව මගේ රජදහනේ නවත්තලා යන්න මම මගේ පරිවාර සෙනග ඔයාගේ ආරක්ෂාවට එවන්නම් වනාන්තරේ කෙලවර වෙනකම්ම. ඔයාගේ මට වයිෆ් දීලා යන්න. ඔල්ලේ නිකන් ඉන්නවද යකෝ අලුත බැඳගෙන ගෙනාපු ගෑණිව මූ ඉල්ලනකොට. ඔල්ල දන්නද මල්ල පැන්නා. හ්ම්. ඔබ කවුද මගේ ගෑණිව ඉල්ලන්නේ? එහෙම කතා කරන්න ලෑස්ති වෙන්න එපා. වරෙන් මාත් එක්ක සටන් කරන්න කියලා කිව්වා. වැද්දා කියන උඹත් එක්ක මට ගහගන්න මගේ මේ පිරිවර ඕනේ නේ. මං උඹත් එක්ක තනියම සටන් කරන්න ලෑස්ති කොල්ලා. පිරිවර පැත්තක තියලා වැද්දා තනියම සටනට එනකොට නිරායුධ සටනකට එන්න කියලා ආරාධනා කළා. හරිද? නිරායුධ සටන මේ මුලින්ම දුනු වලින් හරඹය කරන්න. දුනු හරඹය කරද්දී ඒ දෙන්න බැන ගන්නවා. හරිද? වැද්දා කියනවා මාගේ තෙද බල නොම දැන මාගේ තෙද බල නොම දැන අවදතා මාගේ විජිතට මේ දීර බල දනුදර වෙමි ක්‍රූරත ඔබ එඩි බිදල දීර බල දනුදර වෙමි ක්‍රූර දැන් බැනග ඊට පස්සේ අතින් පයින් පොරාල්ල ගන්න ගහ ගන්න වෙලාවේදී තමන්ගේ ඉනේ තිබ්බ කඩුව ගලවලා මනමේ වයිෆ්ගේ අතට දුන්නා නංගි චුට්ටක් මේක අල්ල ගන්න මං ටිකකින් ගන්නම් කියලා. හරිද? ඊට පස්සේ වරෙන් ගිහලා අරුත් එක ගහ ගන්න ගියා. ඇත්තටම වැද්දට වයින් මෙහෙම දෙකක් දීලා හැකලා බිම දාලා මෙහෙම කරලා බෙල්ල අල්ලගෙන ගැටයක් දාගන්න. ගැටයක් දාගෙන ඉල්ලුවා නංගිගෙන් සොඳුර කඩුව දීලා වයි. මොකද බෙල්ල කපන්න කඩුව දෙන්න කිව්වා. ගෑනට දැන් හිතෙනවා ෂෝකෝ මේ වැදි අයියා කෙනෙක්. අනේ මන්නමෙට වඩා වැදි අයියා නම් හොඳයි වගේ. කුමාරි කඩුව අරගෙන කල්පනා කර කර ඉන්නවා. හරිද? කියනවා එයා පිරිවර අතහැරලා දාලා ඔයත් එක්ක තනිවම සටන් වැදපු හින්දා අපි එයාට අබය දාණය දෙමු. මරන්න නැතුව අතහරිමු. චුල්ල දනුද්දරට යකෝ ගෑණි හින්දායි මම මේ ගහගන්න මේ කියන්නේ දැන් මොකද්ද මේ කියන්නේ කියලා මෙහෙම කරලා බලනකොට අත බුරුල් වුණා. වැද්දා හැරිලා කැරකිලා කඩුව උදුරලා අරන් මනමෙට ඇන්නා. වැදි රජුට කඩුව පවරා ඔවල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා මහවැලිය ඔහේ ගැලුවා. ඒකේ නාට්‍ය නෑ. ඒක මම හරි. ඊට පස්සේ දැන් මේ ගෑණිට යන්නේන මං නේ. දැන් ගෑණි මුලදී කෑ කියලා දැන් ඉතින් කෑ ගහන්න. අයියේ අහන්නකෝ. මට මම මේවට කියන්න හිටියේ. ඇත්තටම අයියේ අර වෙලාවේ අර සටන් කරපු වෙලාවේ අයියේ ඇත්තටම මනමේ කඩුව ඉල්ලද්දී මට හිතුනේම මනමෙට කඩුව දෙන්න නැතුව අයියට කඩුව දෙන්න අයියේ. වැද්දා දන්නවා මනමේ කඩුව දුන්නේ කුමාරි කඩුව දුන්නේ නෑ. මොකද දැන් මෙයා බුදියන හින්දා මූට මුළු පන්තියම දැන් අපි මේ සමස්ත 1000 2000ක් විතර පිරිසම මූව කොන් කරන ඒ කුම්භකර්ණයා තෝ බුදියනවා නේද ඊයා යවදා මුව ඒ මොංගලයා කියලා දැන් උඹට කොන් කරනකොට උඹට මේ අපි සමස්තය ගැන ඇති වෙන්නේ අනේ ෂෝයනේ වාව් මෙයාලා මට මෙහෙම කියනවා නේ ෂෝක් එහෙමද හිතෙන්නේ? තාවකදී දුෂ්ටයා ගහනවා අරුට එකක් අරු උද්දක් ගාලා නොකවුට් වෙන්න පෙරේතේ පොළේ ගහුවා වගේ වැඩ. සඳ බොඳ වෙලා දැන් ඉන්නේ. දුෂ්ටයා දුවලා ගිහිල්ලා මොනවා හරි අතට අහුවෙන මේ වගේ උල් ආයුධයක් අරගෙන උලක් මොකක් හරි අරගෙන ඇවිල්ලා ටක් ගාලා පැනලා බෙල්ල අල්ලගෙන මෙහෙම අරුට මෙහෙම අනින්න මෙහෙම ගත්ත ගමන් අරු ටක් ගාලා අතින් අල්ල ගන්න. දැන් මෙහෙම අරු දඟලනවා අනින්න මෙහෙම කරලා. අරු පුළුවන් තරම් try එක දෙනවා. දැන් මේ වෙලාවේ අපි දැන් ඉතින් ඔහම ඉන්නේ. හරි. අර අත දිගේ ලේ බින්දුවක් මෙහෙම වැස්සිලා අර උල දිගේ ඇවිල්ලා අර තිංගාල දිලිසෙන උල කෙලවරෙන් ලේ බින්දුව ඇවිල්ලා අරෝගේ ඇහැ ළඟට සටස් ගාලා වැටෙනවා. දැන් අපි මේ වෙලාවේ පුදුමාකාර බීතියකින් ඉන්න වෙලාව මොකක් වෙයිද? එක පාටම අරෝගේ අත ගලව ගත්ත දුෂ්ටයා මෙහෙම කළා මෙහෙම කරද්දී අයින් වෙන්නේ සෑම්සියට බෙහෙත් ගෙනියනවා අමායගේ රතනදා. ඇඩ් එකක් යනවා. ඕනම් ප්‍රැක්ටිකලි කරලා බලන්න.
හොඳම යාළුවෙක්ට මැසේජ් එකක් දාන්න මචං උඹට කියන්න වැදගත් දෙයක් තියෙනවා අම්මෝ ඒක උඹ ඇහුවොත් උඩ ගිහින් බිම වැටි කියලා ඌ අහනවනේ මොකද්ද මචං කියලා අහනවා මම උඩ පස්සේ කියන්නම් කියලා කියනවා හරි ඌ වීඩියෝ කෝල් පවා ගන්නවා උඹෙන් ඕක අහන්න දවස පුරාම මොකද්ද කියහන් ඔබ උඹලා බලු වැඩ කරන්න එපා කියහන් ඕක කියහන් කියලා කියන්නේ හවස් වෙලා ගියහන් නෑ අවුලක් නෑ මචං මේ අපේ ඊ සර්යා කිව්වේ බොරුවට මම මේ මුකුත් නෑ කියන්නේ කියලා කියනවා අපේ අම්මට කිමුහුන් දෙයක් විතර යයි. ඉතින් එහාට ලොකු දෙයක් වෙන එකක් නැහැ. සුප්පදේවි ඇත්තටම සිංහෙක් කියලාවත් දන්නේ නැහැ සමහර වෙලාවට. බලාගෙන හිටියා කියුට් සතෙක්. සුප්පදේවි සිංහයා ළඟට ගිහින් සිංහයාගේ ඔළුව අත ගන්න පටන් ගත්ත පුතා. මේ නොසන්ඩාල සිංහයා බලපංකෝ. අර අච්චර වෙලෙන්දන්ට ඇග්‍රසිව් විදියට හැසිරිච්ච එක සුප්පදේවි ඔළුව අත ගාදී ඤෝ ගාලා බලන්න. හරිද? සිංහයාටත් මොනවා හරි ෆීලිං එකක් එන්න ඇතිනේ මේ වෙලාවේ. ඔළුව අත ගෑවා සිංහයාට සුප්ප ගැන ආදරයක් ඇති වුණා සිංහයා සුප්පව කර උඩ තියාගෙන අරගෙන ගියා කැලෑව ඇතුළට අරගෙන ගිහිල්ලා වනාන්තරයේ සීමාවන් පෙන්වුවා නංගි බලන්න නංගි මේ තියෙන්නේ මගේ වනාන්තරයේ සීමා මේ වනාන්තරයේ රජ්ජුරුව මම හරිද එහෙම කියලා ඒක කවුරුත් කියන දෙයක් ලේසියෙන් අහන්න කැමතිත් නැහැ එයාට හිතුමනාපෙට හිතුවක්කාර දෙර තීරණ අරගෙන කෙලව ගන්නවත් අවස්ථාවක් නැතුවම නෙවෙයි පොඩ්ඩට සමහර වෙලාවට තරහ යනවා. කේන්ති ගන්නවා. හැබැයි මොන දේ කළත් අපි ඉල්ලන හැම දෙයක්ම අපිට ගෙනල්ලා දෙනවා. අපිට ගොඩක් ආදරේ. අනේ හොර ගෙඩියා. පිස්සු කොල්ල දොයි. good morning mere golo golo. හරි පුතේ අහන්නකෝ ඇති මම හිතන්නේ සුප්පදේවි හිර වෙලා ඉන්න තැන නිදා ගන්න ඇත්තේ දැන් සුප්පදේවිට බබාලා හම්බෙලා පුතේ මේ වෙනකොට හරි ඒ ලෙවල් ඉවර වෙලා එහෙම ජිම් එකට ගියන් හදන්න කැමති නැහැ බුද්ධිමත පුතා කැමති හදනවා හොඳද හරි දැන් බලන්නකෝ මේ පුතා එහෙම ජිම් එකට ගියන් හදවම කොහොමද කියලා හරිද? ගෝ ටයිම්බර් වගේ ඉඳී නැද්ද? ගෑල්ලම ඔයාලා කැමති ජිම් එකට යන්න? ඈ? ඇයි ඒ මොකටද? මොකටද ඔයාලා මේ ශක්තිය වැඩි කරගන්න හදන්නේ? ඔයාලා කට් කිව්වනේ. අල්වනතර 70. හරි. ගෑනු ළමයි වුණාම ජිම් එකට යන්න ඕනේ කියලා එකක් නෑ. අර බැරල් වාගේ ලොකුවට මහතර ඉන්නවා නම් ගිහින් ඇඟ අඩු කරගත්තට කමක් නෑ. දැන් කවුරුත් මේවට මෙන්ෂන් වෙන්නත් එපා. කවවත් මෙන්ෂන් කරන්නත් එපා. හැබැයි පිරිමි ජිම් එකට ගිහිල්ලා හරි ඇඟ හදාගන්න මාර කැමති. මොකද පිරිමියෙක් තරුණ වයසටපත් වෙනකොට තමන්ගේ කාය ශක්තිය පිළිබඳ හරිම අභිමානකින් ඉන්නේ. වලියකට ගිහින් ගහගද්දී වුණත් පුතේ ඤ ගාලා හුලඟට විසි වෙනවා වගේ එකේ. හැබැයි ඌ තමන්ගේ කාය ශක්තිය පිළිබඳ හරි අභිමානෙන් ඉන්නේ. 6-4 පොරවල් වල ටෝක් කරන්නේ මේ වගේ ඌ. කාය ශක්තිය පිළිබඳ අභිමානකින් ඉන්නේ. එහෙම තමා. O level ඉවර වෙලා හරි A level ඉවර වෙලා හරි පිරිමි ළමයි ජිම් එකකට යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක හිතාගෙන ඉන්න පුතේ. මාත් එහෙම හිතාගෙන ඉන්න මිනිහෙක්. හරි. පේන්නේ නැද්ද අපේ ඇඟ? හරි. හැබැයි පිරිමි ඇඟ හදන්න දැඟලුවට ගෑනු ළමයි ලස්සන වෙන්නයි දඟලන්නේ. පිරිමි ඇඟ හදන්න දැඟලුවට ගෑනු ළමයි හදන්නේ ලස්සන වෙන්න. හරිද? ඒක තමයි ස්වභාවය. පිරිමි කාය ශක්තිය ගැන අභිමානයටපත් වෙනකොට ගැහැණු Tamanගේ රූප సౌందර්ය පිළිබඳව තරුණ වයසේදී අභිමානයටපත් වෙන්න ඕනෑම ගොම ගොඩක් මූණේ ගා ගන්නවා. පුතේ උපන් කැත යවන්න එහෙම ලේසියෙන් බෑ. සත්‍ය බොහොම කටුකයි. ඒක සත්‍ය අපිට බාර ගන්න සිද්ධ වෙනවා. යාල හැමෝම. පුතේ ඇත්තටම මේ ලෝකේ ලස්සන පිරිමිද ගෑනුද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම මේ ලෝකේ ඇත්තටම ලස්සන කවුද? පිරිමි.
මේ ලෝකේ ඇත්තටම ලස්සන පිරිමි. අමතරින් කතාව කියන්නේ මේ ලෝකේ ඇත්තටම ලස්සන පිරිමි කියන්න හේතුව දැන් ගෑල් ළමයි එකට විරුද්ධද නැද්ද? විරුද්ධ නැහැ. බලන්නකෝ මේගොල්ලොත් පිළිගත්තා මේ ලෝකේ ලස්සනම ජීවි කොට්ටාසෙ පිරිමි බව. ඇත්තටම ගෑල් ළමයි පිටිපස්සේ ගෑල් ළමයි උඩ ගෑල් ළමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න සිද්ධ වෙනවා මේ ලෝකේ ලස්සනම සත්ව කොට්ටාසය පිරිමි බව. හරිද? ඔව් ඔව්. දැන් සත්තු නෙමෙයි බං ජීවි. සිංහයද ලස්සන සිංහ දේනුවද ලස්සන? ඈ මං මේක තමයි එන්න හදන්නේ. මිනිස්සු කියන්නේත් මනුසතා තමයි. ඉතින් මිනිස්සු කියන්නේ සත්ව කොට්ටාසයක් තමයි. මිනිස්සයන්ගේ කොහොමත්ම ගෑනුන්ට වඩා කවුද ලස්සන? කවුරු හරි කියනවා නම් නෑ පිරිමින්ට වඩා ගෑනු ලස්සනයි කියලා. පිරිමියෙකුයි ගෑණියෙකුයි කියලා තට්ටේ ගාලා බලමු. ප්‍රථම ඉවරයි. හරි.